හෙලෝ ගයිස් අද අපි අපේ කැම්පස් එකේ බෑච් ට්‍රිප් එක යන්න හදන්නේ. දැන් වෙලාව 1:00යි දෙකට තමයි පිටත් වෙනවා කියලා කිව්වේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා කට්ටිය මගදී සෙට් එයි. ඒගොල්ලොත් එක්ක කතා කරමු යද්දි. දැන් වෙලාව පාන්දර 1:52යි. අපි දැන් ඉන්නේ පඹින හන්දියේ. දැන් අපි යන්න හදන්නේ පහළට. ඒ කියන්නේ අපේ කැම්පස් එක ළඟට යන්න තමයි හදන්නේ. ඔන්න මගේ යාළුවෝ ටිකකුත් එකතු වුණා. ඔය තියෙන අපේ කැම්පස් එක ළඟ කැම්පස් එකේ මේන් ගේට් එක ළඟ යාළුවෝ ඔක්කොම මෙතෙන් තමයි එනවා කිව්වේ. ඔක්කොමලා ඇවිල්ලා ඉන්නේ. බස් ටිකත් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ නගින්න. අපි නම් කරේ ඉතින් නැග්ග වෙලාවේ නටපු එක තමයි. ඔය නටන්නේ හොඳට බලන්නකෝ. කට්ටියත් නටනවා. සමහර අය නම් තාම නිදි. සමහර අය හිටගෙන යනවා ඔහේ නටන කට්ටිය දිහා බල බල ඔය කට්ටිය නිදි. සමහර කට්ටිය සින්දු කිය කිය නටනවා. බලන්නකෝ. ඔය තමයි අපි බස් එකේ ගියපු යාළුවෝ ටික. පිටිපස්ස නම් නටනවා ගොඩක් කට්ටිය. මේ තාම නිදි. නිදිමත යන්නේ. අපි පිටත් එද්දී කොහොමද කැම්පස් එක ළඟින් පිටත් උනේ පාන්දර 3ට විතර. දෙකට යනවා කියලා කිව්වේ. කට්ටිය එකතු කරගන්නත් එපා. දෙකට අපි ගියා එතෙන්ද 3ට තමයි පිටත් උනේ. ඔය ළමයි තාම නිදි. දැන් නම් ගොඩක් කට්ටිය හැරලා නටනවා. පේනවනේ. අපේ නම් ඉතින් නටපු එක නම් නවත්තුවේ නැහැ. බහිනකම්. ගොඩක් කට්ටිය නටනවා. ඔන්න අපි දැන් පෙරදිනේ කැම්පස් එකට ආවා. දැන් වෙලාව 9:00 විතර ඇති. අපේ බස් එක නම් එන්න පරක්කු වුණා. මොකද අපිට මගදී පොඩි අකර තැබ්බුවට මුහුණ දෙන්න වුණා. දැන් නම් ඔය යන්නේ අක්බාර් පාලමේ. පෙරදිනේ කැම්පස් එකේ අක්බාර් පාලම. යාළුවට කියනවා පොලිමට සීරි නරව. ඇත්තටම කියන්න ඕනේ දෙයක් තමයි මේ අපි මාර ලකි. මොකද කියනවා නම් ඊට කලින් දවසේ හොඳටම වැස්ස. ඒ කියන්නේ රත්නපුරේ එහෙම හොඳටම යට වෙලා තිබ්බේ. ට්‍රිප් එකත් කැන්සල් වෙන්න ඕන වෙන්න තිබ්බේ. ඒ වුණාට අපි කොහොම හරි ආවා ඉතින්. යාළුවෝ ටික නම් සතුටින් යනවා. ඉතින් මේක තමයි අපේ බැච් එකේ පළවෙනි ට්‍රිප් එක. කට්ටිය නම් එන හැපි එකේ ඉන්නේ. බලන්නකෝ. හායි අපි සබර යන්නේ. මේ පැත්තම කොළ පාටයි අපේ කැම්පස් එක වගේ මාර ලස්සනයි. දැන් පොඩි පින්නක් වගේ එකක් වැටෙනවා. අපි බලමු හන්තානට මොන වගේ සිටුේෂන් එකක් තියෙරි කියලා. මාර ලස්සනයි යා view එක. මේ වෙලාවේ නම් පොඩි පින්නක් ආවා. අහසත් හැබැයි ටිකක් විතර කළු කරලා තියෙන අපි බය වුණා වහී කියලා. හැබැයි අපි උඩට ගිහින් බහිනකම්ම වැස්සේ නැහැ. අපිව ගයිඩ් කරන්න පෙරදිනේ කැම්පස් එකේ අයියලා 3 දෙනෙක් ආවා. එයාලා තමයි ඔය අපිට උපදෙස් දෙන ගමන් ඉන්නේ. මෙතනදී තමයි අපි උදේ කෑම එකත් ගත්තේ. මොකද අපි උදේ කෑම ගන්නකොට ටිකක් පරක්කු වෙලා කට්ටියට හොඳටම බඩගිනලා හිටියේ. මොකද පාන්දර 3 ඉඳන් එනවනේ. ඉතින් කට්ටිය වැටිච්ච තැන් වල ඉඳන් බත් කනවා. මේ ජාතික ආහාරය. ආවන්නේ. කට්ටිය ඉතින් එක එක ඉරියව් වල ඉඳන් බත් කනවා. ඔන්න අපි කාලේ හැම ඉවර වෙලා දැන් හයික් එක යන්න පටන් ගත්තා. තාම ඉතින් පෙරදිනේ කැම්පස් එකෙන් ඔය යන්නේ. පරිසරය නම් මා ලස්සනයි. ඔන්න ඉතින් කට්ටිය යනවා පොලිමට. කාලා දවල්ට කෑම එකත් අපි අරගෙන ගියේ උඩදී කන්න. දැන් තමයි අපේ හයික් එකේ පටන් ගන්න. හරිද? දැන් වෙලාව
කීයයි හරි වෙලාව. හරි. ඇත්තටම අපි මේකට මේ වෝට් කරේ ගාල් යන්න. අපි මේ ඉල්ලන් කනවා. කමන්නේ. දැන් යනවා අපි. ඒත් කමන්නේ. අපි නගිනවා කොහොමද? ඔව්. මගේ දිව දැන් අනිසේ ගෑවෙනවා. බලෙන් කිව්වා. ඒක ඇක්ටිං කරලා තාත්තා නෙමෙයි කියන්නේ. අනේ මට හොඳටම අමාරුයි. අනේ කියන්නේ. අනේ මගේ දැන් නම් දිව දානිය ගින්නරි වාසන නැවත උත්සාහ කරන්න. ආ කියන්නේ ඕනේ මගේ දිව බිම ගෑවෙනවා. කට්ටිය තියෙන ආතල් එකේ අනම්මනම් කී ගියපු හින්දා අපිට මහන්සියක් දැනුනෙත් නෑ. ඔතනදී අපි චුට්ටක් වෙලා හිටියා කට්ටිය නැකන්. දැන් නම් අපි තාම මුල ගමනේ. අමාරු වෙන යන කට්ටිය. හයි. Big adventures. ඇතිනේ මම පිටිපස්සේ. අපි දැන් ඉතින් ඔය කටුපඳුරු ලඳු කැලෑ වලින් යනවා. ඒ වල්ගස් අපිටත් වඩා උසයි. කොට ජීවිත පව්. ඉතින් අපි කොහොම හරි යනවා. මාරු එක්ස්පීරියන්ස් එකක්. මාරු ඉතින් ආරමාතල් මේ ටික නම් මාර ලස්සනයි. ඒ ටිකේ පරිසරයේ ෆයිනස් ගස් තියෙනවා. ඒ ටිකට මාර ආස හිතුණා. හන්තන්ට සාදරයෙන් පිළිගන්නවා. මේ ටික නැග්ගාම උඩ හම්බ වෙනවා අපිට ලස්සන තේවත්තක්. අපි එතනදී තමයි දවල් කෑම ගත්තේ. කෑම කාලා කන්ද ඉතුරු ටිකක් නගින්න පටන් ගත්තා. ඔන්න අපි පප්පගමට එන්ටර් වුණා. මේකේ මිනින්දෝරුව නම් ගොඩයි. හැබැයි අපේ නම් එකෙක්වත් කෑවේ නැහැ. මේකේ අද්දි නම් කෑ ගහන්න තු යන්න කිව්වා. මොකද දෙබරු ඉන්නවා කියලා. පප්පගමට යන්නයි යන්නේ. අන්න ඔය විදිහට තමයි අපි ඒ ටිකෙන් ගියේ. ඒ කියන්නේ බඩ ගාගෙන දන ගාගෙන තමයි ගියේ.
ඕනේ දැන්නේ. සමහර කට්ටිය නම් කූඩැල්ලන්ට මාර බයයි. පේනවනේ බල බල ඉන්නේ. එයාලා බයයි කූඩැල්ලන්ට. පිස්සු දෙකෝ YouTube channel එකට. දැන් නම් අපි හන්තානට ලං වෙලා ඉන්නේ. කට්ටිය යනවා ඉතින් පොලිමට කියව. අර පේන්නේ හන්තාන. අපි දැන් හොඳටම ළඟා වෙලා ඉන්නේ. කට්ටිය යනවා ඉතින්. ලොකු තාත්තලා නම් නෙමෙයි. කෝල් එහෙමත් එනවා බා. මේ වල්ගස් වැදුනහම කැපෙනවා. සමහර කට්ටිය අත් උස්සන් යන්නේ. නිකන් ආමි ට්‍රේනින් එකකට යනවා වගේ. පේනවනේ. අනේ ඒ ටික නම් මාර ලස්සනයි. බලන්නකෝ. ඔයාලා එන්න ඕනේ ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. අන්න පේනවා හන්තානේ. ඔන්න අපි හන්තානේ උඩටම ආවා. වටේටම පේනවා කොළම පාට හරිත ලෝකයක්. වටේටම කඳු. කට්ටිය නම් ෆුල් හැපි එකේ ඉන්නේ. මාරු උලඟක් තිබ්බ උඩට නම්. දැන් අපි හන්තානෙන් බහින ගමන් තමයි ඉන්නේ. අපි දැන් හන්දෙන් බහින්න යන්නේ. හන්තානෙන් බහින්න යන්නේ. අපි බැස්සේ සඳගිරි සෑය පැත්තට. අපි හන්තානෙන් බහින්න පටන් ගද්දී හවස 4ට විතර ඇති. මේ තමයි හන්තාන සඳගිරි සෑය. හරිම ලස්සනයි. අපි සඳගිරි සෑය වැඳලා එතනින් පිටත් වෙද්දී 6:00 විතර වුණා. දැන් තමයි අපි ආවේ හන්තානේ ගිහින්. මෙයාලා වීඩියෝ එක දිහාවත් බලන්න අන්තිමට එයාලට ඒ තරම් හොඳටම එපා වෙලා. පේනවනේ යන විදිය සෙරෙප්පුවත් නෑ එක්කෙනෙක්ගේ. හොඳටම අපහසුෙන් තමයි යන්නේ.
මේ තමයි අපේ හන්තාන බ්ලොග් එකේ අවසානය. මේ ඉන්න අපින් ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. Bye bye.